අපි කියනවා මේ බස් එකේ බ්‍රේක් වලට තාම බ්‍රේක් ලයින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බ්‍රේක් පළු වෙන්න පුළුවන්. ඒක ප්‍රමිතියෙන් තොර වීම නිසා තමයි මේ බස් එකට එහෙම දෙයක් සිදු වුනේ. ඒ නිසා මෙන්න මේවා මේ රටේ මේවා දෙයක් වුණාන් පස්සේ ඒක වහගන්න බොරු පැලස්තර දාලා වැඩක් නැහැ. මම දැන් පෙන්නනෝ යම් සිදුවීමක් මේ තියෙන්නේ හිරු නාලිකාව කියන ප්‍රවෘත්තියක්. මේ CTB බස් එකකට සයිඩ් කණ්ණාඩියට මූණ බලන කණ්ණාඩියක් හයි කළා. මම දන්නේ මේක ඇත්ත නැත්ද කියන කතාව සමාජාල යන්නේ. ඒතකොට දැන් CTB එක කොට ගන්න සභාපතිවරයා යනවා බ්‍රහ්ම ටෝක් දීගෙන. එතකොට එයා කළ යුතු නේද මේ මූණ බලන කණ්ණාඩි දාන CTB බස් යන්නේ. එතකොට මේවා එතකොට ප්‍රයිවට් බස් කොන්දස්තරලා ලියුව හැලී මේවා ලියන්නේ නැද්ද? ඈ ඉතින් සයිඩ් කණ්ණාඩිය ඕනේ නෑනේ මූණ බලන කණ්ණාඩි දෙකයි කරලා ඉවර නැනිත් ඒවයි. ඈ එතකොට අනිත් එක මම ඊයේ නුවර ඉඳලා ආවේ. නුවර තියෙන බස් තනිකර ඒකේ ජම්පින් සීට් වල යන්න බෑ. උන් හිතන් ඉන්නේ අපි හරක් කියලා. කො මේ ප්‍රමාණමාත්‍යශ මේ හොයනවා. මම පෙන්නන්න මේ ජම්පින් සීට් එක මේ වයසක මාමා කෙනෙක් ආපු ආකාරය. ඉත අපහසුතාවය. මොකද මේ සීට් එක මේ පහත් වෙලා තියෙන්නේ. ඒතර මේ වාරණයක් පස්සේ මේ පැත්තේ සීට් එක නෑ ඇඟේ හෙත් වෙනවා. මේ පැත්තේ ඉන්න ගෑනු දරුවෙක්. ඒතර මේ දරුවා හිතන්නේ මේ මාමම ඇඟට හෙත් වෙනවා කියලා. නෑ. මේ සීට් එක ඇලවෙලා තියෙන්නේ. එතකොට මේ මාමම මෙතන හෙත් වෙනවා. මේ මාම බරපතල අපහසුතාවයක්පත් මම පිටිපස්සේ. හරිද? මම මේ පාරේ දුවට ගියා මම පුතේ මේ සීට් එකේ පන්නේ නැත්නම් මම කොන්දොස්තරට කිව්වා බලලා අත්තිලාවේ මේ දේවල් කරන්න බැන්න මේ සීට් ගලවලා එක්ක නැත්නම් මැද හිටගෙන දාන්න පළයල්ලා. හරි? පැය 3ක් කොහමද එන්නේ? මේ පපු මේ පැත්ත ඉන්න බෑ. හරිද? මෙන්න මේව බලහලා මම ප්‍රමාණපති ගිහිල්ලා බලලා මේ කෑලි ගන්න බහුල් කරන්නේ නැතුව. අද දැන් උදාහරණයක් ගන්න. කොට්ටාවෙන් එන මේ අධිවේගී මාර්ගෙන බස් තනි කර AC බස් එකේ සීට් අකුල්ලා පොල් පටවන් එන කොයි එකද බලන්න ගිහිල්ලා මමත් එනවා ඒකේ. ඉතින් අපිට ඉක්මනට එන්න ඕනේ නැත්නම් කොටකොටනේ බස් එන්නේ. මෙන්න මේවා ප්‍රශ්න. දැන් මම මේ පෙන්නුව මේ ජම්පින් සීට් එක කරුණාකරලා නුවර ඉඳලා කොළඹට එන බස් වල එන්නේ හරක් නෙමෙයි වැඩිපුර එන්නේ විදේශිකයෝ. මතක තියාගන්න. මිනිස්සුත් අර මොකද සීට් කෑල්ල වාල්ලා අර ගෙදර අර බංකු තියෙනවා ගෙදර කුස්සියේ මේ ඒ වගේ මොනවද මේ ලෝකයේ අද නවීනත්වයේ වේ තිනවා. තාම මේ ජම්පින් සීට් වල දාන් අපි එනවා. පැය 3 ගාණක් එන්න කොළඹ නුවර ඉඳලා. ඉතින් මේවා මෙන්න මේවා ප්‍රශ්න ප්‍රහාණය සම්බන්ධව. මෙන්න මේවා. ඒ නිසා අද අයිස්ලන්තයක් බවට පෙරදිග මුතු වැටය පත් කරන ලොකු මාධ්‍ය මෙහෙයුමක් යනවා. මාධ්‍ය කියන්නේ මේ ආණ්ඩුව විසින් මේ කරන මේක නිසි පරීක්ෂණ කරලා නියමිත සැකකරු අරගෙන ඒ දේවල් කරන්න නිකම් මේ බොරුවට මේ අරයට මෙයාට ඒ දේවල් කරන්න යන්න එපා කියන මතක් කරන. මොකද ඒවට ඒ දක්ෂ පොලිස් කණ්ඩායම ඉන්නේ. ඒගොල්ලෝ පරීක්ෂණ කරලා කවුද කරේ මොකද කරේ. ඒ හින්දා අපි දැන් මෙතන නොකියවිච්ච කතාව තමයි ආණ්ඩුව නාමල් රාජපක්ෂ වෙන මම පොහොට්ටු වෙන්න පුළුවන්. එතකොට මොකා වුණත් ඔය රේගුවෙන් ඔක නිදාස් කරපුවෙන් මොකෝ ඒ වෙලාව ලයිට් ගිල්ලාද? උන් කොමා වෙලාද? උන් ගෑස් කන වෙලාද? එහෙනම් රේගු මාධ්‍ය ප්‍රකාශිතේ අරුක්කර දැන් ඒක ලොක්කා. ඒතර ඒගොල්ලෝ කියන්න ඕනේ නැත්නම් මේකට. අද බඩේ ඉන්න දරුවා කීදායි පිරිමිද කියහනද මොකද වෙන්නේ කියන එක. බඩ වෙල ඉන්න පණුව මොකද කියන්න පුළුවන්. කන්ටේනර් එකක් කියන්න බෑ. මුන්ට තාක්ෂණය මුන් දියුණු නෑ. හරිද? ඒ නිසා අද වෙලා තිබෙනවා දේශපාලනවල මඩ ගන්න. අපි වටකල්ලට කියනවා ඔයාලගේ පැත්තෙන් ඔයාලගේ රාජකාරී කරන්න. රේගුවේ කරපු වරදට කොහොමද මේ නාමල් රාජපක්ෂලා නොයෙකුත් ආර චෝදනාවක් එන්නේ. වැරදි කරනවා නම් ඒගොල්ලෝ අතරම අපි ගැලත් එකයි. අපි නාමල් රාජපක්ෂ විරුද්ධව අපි යටි දාන්න පැමිණිලත් කරුණාකරලා මෙයාට මේක සම්බන්ධව වහම නීතිගතව කරන්න. රට අයිස්ලන්තයක් කරන්න ගියා නම් වහම වැඩේ කරන්න. ඒ නිසා ඕලුගොල්ල මහත්තයාට කියන මහත්තයෝ ඔයාලගේ පරීක්ෂණ ඔයාලා කරන්න. ඒක මේ 2.5 ඇමතිවරුන්ට දෙන්න එපා මේ වොයිස් කට් දෙන්න. හරිද? දැන් රේගුවෙන් මේක එළියට දාපු එකයි අරුක් කතා කරන්නේ නැහනේ. ඇයි ඒගොල්ලෝ නිවන් ගිහලාද? අපි කියනවා සීවලි අරුක් කඩන. ඔයා එළියට ආවිලා 323 කිව්වා බොරු කියලා මේකේ හරියට කතාව කියහම මහත්තයා එළියට ආවිලා බෑ. රේගුවේ වරදට අර දඬුවම් විදින අහිංසකයෝ. රේගුවක අල්ලගත්තා නම් ඇමරිකන් බුද්ධියෙන් දීලා තියෙද්දිත් මුන් ඒ දෙක කරන එක දැන් පාස්කු පහරට ඔහොම තොරතුරක් දීලා වැඩේ ඇත්ත මේ වුණා. දැන් ඇමරිකන් බුද්ධියංශ දීලා තිනකොට ඇයි මේගොල්ලෝ ඒකේ බැලුනේ නැත්තේ? පාස්කු එකට වඩා දරුණුයි මේක. එමනම් හරිද? ඒ නිසා අපි ආණ්ඩුව අප්පහාමලට ගෙනවා. බලා වීදුරු ගලන් ගල් ගහන්න හදන්න එපා. හරිද? බලා කරන්න ඕනේ මොකද්ද? බලාගේ සම්බන්ධව වැරද්ද වෙලා තියෙන රේගුවෙන්. රේගුවට තොරතුරු ලැබිලා තියෙද්දිත් කොහොමද මේ එළියට ආවේ?